අයිබෝවන් ආදරෙන් පිළිගන්නවා මගේ ඩර් අතා YouTube චැනල එකට. ඉතිං අද ඔන්න මේ වීඩියෝ එකින් කියන්න යන්නේ අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි නිවසක මුළුතැන්ගිය තිබියයුතු දිශාව. මොකක්ද මේ එක පාරම එක දෙනවන්නේ මාතෘකානේ මේ හන්නකු සමනින් ඔයා වනත් මම වනත් ලංකාවේ හෝ ලෝකයේ හෝ කොහරි මේ ජීවත්වන කෙනෙක් වුණත් කොහරකිවට ගහර ලෝකෙන්ටත් පුළුව කුසිය තියෙන්ට වැඩි ඉතින් ජීවත්වන කෙනෙක් අනිවාරෙන් භාවිතා කරන තැන තමයි මේ මුළු තැන්ගයක් කියලා කියන්නේ මොකද අපි ව්‍යාගෙන කන්නේ එතන එති මේ මුළු තැන්ගයක් ඇත්තටම නිවසක ප්‍රධාන දිශා කිහිපයක තමයි ස්ථානගත කරන්නේ ඇතරම අපි කතාකරුත් ඒක වාස්තු විද්‍යාත්මකව සහ විවිධ ගුප්ත බලපෑම්වලට එක ලක් වෙනවා වාස්තු විද්‍යාත්මක ගත්තොත් මේ නිවසක මුළුතැන්ගේ ඇත්තටම තියෙන්න ඕන දිශා දෙකක් විතරයි එකට හේතුවන් කියන්නකෝ දැන් අපි කතා කරන සාමාන්‍යයෙන් උතුරු දිශාව සාමාන්‍යයෙන් තියන්න එක කෙලින්ම උතුරු දිශාවට තියන්නේ දැන් ඉස්සෙල්ලම කියන්නකො කොහොමද මේ දිශාවන් ටික මෙයා කරගන්නේ කියන එක කියන්නේ ඒක අඳුනගන්න කියන එක යන්න නිවසේ මැදට ගිහලා මාලිමාවත් තියලා බලන්න ඔන්න හරියටම අපට ඒ දිශාවල් වලට මේ නිවස බෙදා ගන්න පුළුවන්. එහෙම යනකොට ඇත්තටම කුස්සියක් තියෙන්න ඕන හොඳම දිශාව අපි කතා කරනවා ගිනි කොන දිශාව. අපි දන්නවා ඉන්දියාවේ ඒ ඍෂිවරුන්ගේ ඉඳලා අපි දන්නවා කතා කරන විදිහට ගිනි කොන දිශාව කියන්නේ ගිනි දෙවියන්ගේ දිශාව. ඉතින් මේ ගිනි කොන පැත්තට තමයි අනිවාර්යෙන් කුස්සියක් තියන්න කියලා මේ වාස්තු විද්‍යාත්මකව කියන්නේ. අනිත් දිශාව ඒ කියන්නේ ගිනි කොන දිශාවට බැයි නම් අපි යනවා කොයි පැත්තටද? වයඹ පැත්තට ගිය හැකි. දැන් ওই වයඹ හෝ ගිනි කොන දිශාවේ තමයි මේ කුස්සිය තියන්න හොඳ. ඒ කියන්නේ කුස්සිය ස්ථානගත කරන්න හොඳ. ඒකට හේතුව මම කියන්නම්. එකක් තමයි දැන් අපි දන්නවා මේ දවස්වල මිට කලින් ආව දිට්වා කියලා සුළි කුණාටුවක් ආවා. දැන් මේ දවස්වල ආයි කුණාටුවක් එන්න බලනවා. එතකොට මේ වැහි පටන් ගන්නවානේ. ඕක පටන් ගන්න ප්‍රධාන දිශාවන් දෙකකින්. එකක් තමයි ඊශාන දිශාවෙන්. කියන්නේ නැත්නම් ඊශාන දිග මෝසමෙන්. අනික තමයි වයඹ දිග නෙමෙයි. අපි කතා කරන්නේ නෑ. වයඹ දිගෙන් නෙමෙයි. කොහෙන්ද? අනික තමයි නිර්ත දිග මෝසමින්. එහෙනම් ඊශාන දිගින් සහ නිර්ත දිගින් එන වර්ෂාවලින් බේරෙන්න ඒ දිශාවල් දෙකේ මේ කුස්සිය කියන එක ස්ථාපනය කරේ නැහැ. ඉතින් ඒ දෙක මග හැරලා හොඳම කොටස් දෙක අපි කතා කරන හොඳම දිශාවන් දෙක තමයි ඇත්තටම වයඹයි ගිනිකොනයි. බොහෝ දුරට ගිනිකොන යොදා ගන්න බැරි වුණොත් අපි වයඹට මේ පැත්ත දාලා කුස්සිය හදා ගන්නවා. ඉතින් කොයි වෙලාවකත් අපි ඊසාන පැත්තටවත් අපි කොයි වෙලාවත් අපි නිර්ත පැත්තටවත් අනිකුත් ප්‍රධාන දිශාවන් හැර කුස්සියක් ස්ථාපනය කරන්නේ. ඒකට වාස්තු විද්‍යාත්මකව හා විද්‍යාත්මකම වෙච්ච හේතුව තමයි ඕක. මොකද ඊසාන දිග පැත්තේ නැතුව නිර්ත දිග පැත්තේ නැතුව අනිත් පැති දෙකේ වැස්ස කියන තැනින් එන අර හිරිකඩ පවා කුස්සියට ආවේ නැහැ. ඕක තමයි විද්‍යාත්මකම හේතුව. එහෙනම් බොහොමත්ම ස්තුතියි මේ ටික අහගෙන හිටියට. ඉතින් අපි නැවත මොකක් හරි වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. එහෙනම් ස්තුතියි. මම ඩර් අතා